සුබ දවසක් සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා හදාගන්නේ රුහුණේ කිවිඳිය නමින් විරුදාවලි ලැබපු ලංකාවේ සුප්‍රකට කිවිඳියක් වන ගජමන් නෝනා පිළිබඳව. ගජමන් නෝනාගේ නම ගැන සඳහන් කළොත් දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා තමයි මගේ නම. ඒ වුණාට මම වැඩියෙන්ම ජනතාව අතරට පැමිණියේ ගජමන් නෝනා යන නමින්. හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවතුණු දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වෙච්චි ශ්‍රී ලාංකික කිවිඳියක් විදිහට ගජමන් නෝනාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මාතර සාහිත්‍ය යුගයේ නියෝජනය කරමින් තමයි මේ රුහුණේ මහා කිවිඳිය බිහි වෙන්නේ. 1746 මාර්තු 10 වන දින උපත ලැබපු මේ ගජමන් නෝනාගේ රැකියාව උනේ කාව්‍යකරණය. මගේ පළමු විවාහය සිදු වූයේ අවුරුදු 22 දී ගාල්ලේ තල්පේ මෙරෙන්චිගේ ගර්දියස් ආරච්චි සමගයි. මොවුන් දෙදෙනාට දොන් ජුවානිස් අල්විස් නම් පිරිමි දරුවෙකු සිටියා. කෙසේ නමුත් විවාහයෙන් වසර 2කට පසුව ගාර්දියස් ආරච්චි මිය ගිය අතර ඇය නැවත මාතර දොන් ග්‍රේබියර් හෙන්රික් සිරිවර්ධන විජය විමලසේකර සමග දෙවන වරටද විවාහ වුණා. දෙවන විවාහයෙන් වසර 8කට පසුව ස්වාමියා මිය ගිය අතර ඒ වන විට එම විවාහයෙන් ඔවුන්ට දොන් ගිරිගෝරිස්, දොන් දාවිද්, දොන් දියස් නමින් පුතුන් තිදෙනෙකු සිටියා. ගජමන් නෝනාගේ කාව්‍යකරණය පිළිබඳව සඳහන් කළොත් එකල දිවයිනේ සිටි උගත් භික්ෂුවක් වුණු වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය හැදෑරූ බවට සඳහන් වෙනවා. ඒ වගේම මේ ගජමන් නෝනා පිරිමි වෙස් අරගෙන අධ්‍යාපනය ලැබූ බවටද ජනප්‍රවාදයේ මතයක් පවතිනවා. කිවිඳිය විසින් රචනා කරනු ලැබූ පද්‍ය පන්තිවලට අමතරව ඇලපාත මුදලි සමග ඇති වූ සංවාද කවිද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. දැඩිතර ශෝකමාලය, දෙනිපිටියේ නුගරුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, සෙව් වික්‍රමාරච්චි මහතාට සෙත්පතා ලියූ කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමගුල් වරුණ, තිලකරත්න දිසානායක ළමා තැනී කළ පින්කම් වැනුම, තිලකරත්න මුදලිගෙන් පිහිටපතා යවූ සංදේශය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යවූ පෙත්සම ආදී මෙම පද්‍ය නිර්මාණ ගජමන් නෝනාගේ පද්‍ය නිර්මාණ අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නවා. අපි දැන් අහලා බලමු මේ ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුගරුක කියන පද්‍ය නිර්මාණය. පිනවන තොටු දනසෑම ගඟ ළඟ පිහිටි කදීම තුරු පෙළ අවට සැදීම යුත් සේවනල් ගණමේ කුලේ උදිනීම විහඟුන් මත රැවුදීම සුළඟින් පත් ලෙලදීම ඇති හැම කල් යන එන දන සැපසීම එහි ඉඳගින් සැනසීම දස දිග අතු විහිදීම තිබෙන විසල් දෙනි පිටියට ඊතාම වටිනා මහනුගදුම බල සකිසිතුසේම නීලාමර දුල්. ගජමන් නෝනාගේ කවිත්වයට ගරු කිරීමක් විදිහට මාතර දිසාපති ධූරයේ දරපු ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් අම්බලන් තොටින් ඇයට ගම්වරයක් ලබා දුන් බවට සඳහන් වෙනවා. ඒ ගම නෝනාගම නමින් ප්‍රසිද්ධ වුණා කියලත් සඳහන් වෙනවා.
ඒ වගේම ඇය සිහි කිරීම සඳහා නෝනාගම හන්දියේ ඇගේ පිළිරුවක්ද ඉදිකර තිබෙනවා. ඉතින් ලන්දේසි ඇඳුම් අඳින්න ප්‍රිය කරපු කාන්තාවක් විදිහට ගජමන් නෝනව අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගජමන් නෝනා කියලා කියන්නේ පිරිමියෙක් වගේ කාන්තාවක් කියලත් සඳහන් වෙනවා. ඒ තරමටම ඇය ඉදිතර කාන්තාවක්. බොහෝ කාලයක් පුරාවට තම කවි සිතුවිලි අවදි කරවමින් කාව්‍යකරණයේ නියැලුණු ගජමන් නෝනා 1815 දෙසැම්බර් 15 වන දින ජීවිතයෙන් සමුගන්නවා. ශ්‍රී ලාංකීය කාව්‍ය වංශ කතාවේ සදා නොමැරෙන අමරණීය චරිතයක් විදිහට ගජමන් නෝනා හැඳින්වීම කිසිවෙකුට විමතියට කරුණක් නොවන්නේ ඇය සැබවින්ම අමරණීය චරිතයක් වන නිසා. එසේනම් මෙතෙක් වෙලා ගජමන් නෝනාගේ තොරතුරු සමගින් මාහා එක් වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. නැවතත් මෙවැනිම වූ වීඩියෝවකින් හමුවෙමු.